ආයුබෝවන් අද මම ඔයාලට අරගෙන ආවේ මම කොහොමද කටට සැරට හතු බෙදුමක් හදාගන්නේ කියලා. එහෙනම් අපි මුලින්ම බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම මෙතන හතු පැකට් එකක් අරගෙන තියෙනවා. මම ඒක හොඳට හොදලා තෙත මිරිකගෙන හීනියට ඉරාගෙන තමයි අරගෙන තියෙන්නේ. තව මම මේකට සිහින්ව ලියාගත්ත බීලුණු ගෙඩියක්, තක්කලි ගෙඩියක්, සුදු ලුණු බික් 5ක්, කොච්චි කරල් 3ක්, රම්පේ කරපිංචා ටිකක්, ලුණු රස පදමට, කෑලි මිරිස් මේස හැඳි එකහමාරක්, බිත්තරයක්. අපි දැන් බලමු කොහොමද මේ හතු බෙදුම හදාගන්නේ කියලා. මුලින්ම මම තාච්චියක් ලිපේ තියාගෙන ඒකට තෙල් මේස හැඳි 3ක් දාලා හොඳට රත් කර ගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ මම මේකට හතු ටික දාගෙන බෙද ගන්නවා. හතු ටික රන්වන් පාටට බෙදීගෙන ඉද්දී මම ඒ ටික පැත්තකට කරලා ඒකට බිත්තරේකුත් දාගෙන බෙද ගන්නවා. ඊට පස්සේ මම සුදු ලුණු ටික දාගෙන ඒ ටිකත් රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා. දැන් මම මේකට කෑලි මිරිස්, ලුණු, රම්පේ කරපිංචා ටික දාගෙන ඒ ටික හොඳට කලවම් කර ගන්නවා. ඊට පස්සේ මේකට මං ලුණු, තක්කාලි, කොච්චි ටිකක් දාගෙන ලුණු ටික මැල වෙනකම් හොඳට තෙලෙන් බෙද ගන්නවා. මේ තමයි මම කටට සැරට හතු බෙදුමක් හදාගන්න විදිහ. ඔයත් කැමති නම් මේ විදිහට හදලා බලන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.